ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම අලුතින් කිචන් එකට ගනිපු පොඩි බඩු කිහිපයක්. මිල ගණන් එක්කම මම ඔයාලට ඒවා එකින් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ සර්වින් ඩිෂ් දෙකක්. මම මේ විදිහේ වයිට් කලර් ප්ලේට් දෙකක් ගන්න හොය හිටියේ. ඉතින් දැක්ක ගමන් මම ගත්තා. මේකේ මිල රුපියල් 1540ක් තමයි ගහලා තියෙන්නේ. ඒ වුණාට මට ඩිස්කවුන්ට් එකක් හම්බ වුණා ඒ ෂොප් එකෙන්. එතකොට එකක මිල රුපියල් 1380ක් තමයි උනේ. මේක මම ගත්තේ කුරුණෑගල දයානි එකෙන්. ඊළඟට මේ තියෙන්නේ ඒ ෂොප් එකේම ගත්තු තවත් බඩු ටිකක්. මේ තියෙන්නේ සෙරමික් ස්පූන් දෙකක්. මගේ ලුණු දාලා තියෙන භාජන වලට තමයි මම මේ දෙක ගත්තේ. මේ එකක මිල රුපියල් 110ක් තමයි ගහලා තියෙන්නේ. ඒකටත් ඩිස්කවුන්ට් එකක් හම්බුණා. එතකොට එකක් රුපියල් 100ක් තමයි උනේ. මේ තියෙන්නේ පොඩි සෙරමික් ඩිෂ් දෙකක්. මේක මම ගත්තේ සෝස් වගේ දේවල් ලස්සනට සර්ව් කරන්න. ඩිස්කවුන්ට් එක ආවට පස්සේ මට මේ එකක් රුපියල් 115ක් තමයි උනේ. ඊළඟට මේ තියෙන්නේ තවත් වයිට් කලර් බෝල් එකක්. මේක පෝසිලේන්. මේක රුපියල් 300ක් වුණා ඩිස්කවුන්ට් එක ආවට පස්සේ. ඉතින් ඒ ටිකත් මම ගත්තේ දයානි එකෙන්. මේ තියෙන්නේ තවත් මම ගනිපු වයිට් කලර් ප්ලේට් ටිකක්. මේ බෝල් එක රුපියල් 400ක් වුණා. ඒකත් පෝසිලේන්. මේ පොඩි බෝල් එක රුපියල් 350යි. මේ බෝල් එක රුපියල් 400ක් වුණා. ඉතින් මේ ටික මම ගත්තේ කුරුණෑගල ටවුන් එකේ තිබුණු සේල් එකකින්. ඊළඟට මේ තියෙන්නේ පොඩි ජග් එකක්. මේක පෝසිලේන්. කුරුණෑගල ටවුන් එකේ තියෙනවා පෝසිලේන් බඩු තියෙන ෂොප් එකක්. ඒකෙන් තමයි මේක ගත්තේ. රුපියල් 1300ක් වුණා. මේ තියෙන්නේ තවත් ලස්සන ප්ලේට් දෙකක්. මේ එකක් රුපියල් 1200ක් වුණා. මේක බ්ලැක් කලර්. ඒ වුණාට අමුතු ලස්සන ඩිසයින් එකක් තියෙනවා මේකේ. ඊළඟට මම කටින් බෝඩ් එකකුත් ගත්තා. මේක බැම්බු කටින් බෝඩ් එකක්. රුපියල් 800ක් තමයි මේකට උනේ. මේ තියෙන්නේ ස්ටෑන්ඩ් මික්සර් එකක්. ඉනොවෙක්ස් බ්‍රෑන්ඩ් එකේ. කේක් එහෙම හදනකොට මේකෙන් බීට් කරන්න ලේසි. ගොඩක් වෙලා අතේ තියාගෙන බීට් කරන්න ඕන වෙන්නේ නැහනේ. මේක හස්බන්ඩ් මට ගෙනත් දුන්නේ දම්රෝ එකෙන්. රුපියල් 13200ක් වෙලා තිබුණා මේකට.
මේ තියෙන්නේ ටී සෙට් එකක්. පෝසිලේන් මේක. මේ සෙට් එකට 13240ක් වුණා. හරිම ලස්සන එලිගන්ට් ලුක් එකක් තියෙනවා මේ කෝප්ප සෙට් එකේ. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.